ප්‍රාර්ථනා කරන්නම් සුබම සුබ දවසක් වේවා කියා ඔයාලා හැමෝටම. ඉතින් මම නම් ඉන්නේ ගොඩාක් සතුටින්. මම කැමති මම වගේම ඔයාලා හැමෝමත් ගොඩාක් සතුටින් ඉන්නවට. ජීවිතේ අපිට පීඩාකාරී වගේ දැනෙන තැන්වලදී පොඩ්ඩක් වෙනස් විදියට හිතන්න පටන් ගත්තම ජීවිතේ ලොකු වෙනසක් දැනෙනවා. පොඩි උදාහරණයක් කියන්නද? දැන් අපි බබාලත් එක්ක කාලය ගත කරනකොට බබාලා නිතර රණ්ඩු කරනවනේ. ඒ වගේම තමයි කෑ ගහනවා, අපිට කරදර කරනවා. මෙන්න මේ වගේ අවස්ථාවලදී සාමාන්‍ය විදිහට බැලුවොත් අපිට හරියට තරහ යනවනේ. ඒ වගේ මේක හරි පීඩනයක් වගේ දැනෙනවනේ. නමුත් අපි ඒ සම්බන්ධව මේ විදිහට හිතන්න ගත්තොත් අනේ පුංචි දරුවනේ කියලා. ඒ වගේ මේ තමයි එයාලගේ ළමා කාලය කියලා. එයාලට තවමත් තේරෙන්නේ නැහැ කියලා. ඒ කරදර කරන වෙලාවට, ඒ කෑ ගහන වෙලාවට ඒ දිහා බලලා අපිට එයාලගේ netේරුම්කම නේද කියලා හිනහ වෙන්න පුළුවන් නම් පීඩාකාරී බව වෙනුවට සැනසීමක් ඇති වෙනව නේද? ඔන්න ඔය වගේ අපේ ජීවිතේ පීඩාකාරී ගොඩාක් අවස්ථාවන් පුංචිම පුංචි වෙනස් විදියකට හිතන්න පුළුවන් නම් අපිට ඒ පීඩාකාරී බවින් මිදෙන්න පුළුවන්. ඉතින් අපි හැමෝම එකතු වෙලා සතුටින් මේ ගමන යමු. වෙනස ගැන කතා කරනකොට මතක් වුණේ අද මම මගේ ගෙදර පොඩි වෙනස්කම් ටිකක් කරා. හැමදාමත් ගෙදර දොර එක විදිහට තියෙනවට වඩා පුංචි වෙනස්කම් කරාම ඒක ගෙදර ඉන්න අයගේ මනසටත් අමුතුම ප්‍රබෝධයක් ගෙනත් දෙනවා. ඉතින් මම අද කරපු පුංචි වෙනස්කම් ටික බලාගෙන යන ගමන් චුට්ටක් මේකත් අහගන්නකෝ. මමත් මගේ ගෙදර ලස්සනට තියාගන්න ඕනි කියලා හිතන්න පටන් අරන් වැඩි කාලයක් නෑ. මම හිතන්නේ විශේෂයෙන්ම ගෙවත්ත හැඩ කරන්න ඕනේ කියලා හිතන්න පටන් අරන් මාස 3කට වැඩි නැතුව ඇති. හැබැයි බලන්නකෝ ඒ තරම් කෙටි කාලයක් තුල කොයිතරම් වෙනසක් මගේ ගෙදර වෙලා තියෙනවද කියලා. ඊයේ අපේ ගෙදරට එක දරුවෙක් ආව මාව හොයාගෙන පැල විකුණනවද කියලා අහලා. මට ඉතින් හිනහක් ගියා. විකුණන්න තරම් පැල ඇත්තටම මගේ ළඟ නෑ. නමුත් ඒ දරුවා ආවහම මට හිතුණා මොනවා හරි තියෙන මේ පැල ඇටි කීපය හරි ලස්සනට පේන හින්දා වෙන්නේ නැති ඒ එන්නේ නැත්තේ කියලා. ඉතින් බලන්නකෝ ගෙදර දොර අපි ලස්සන කරගන්න උත්සාහ කරනකොට ඒ ලස්සන තවත් අයගේ ඇස් දෙකෙන් විඳිනවනේ. ඉතින් එතකොට ගෙදර ඉන්න අපි කාගේ හිත කොයිතරම් සතුටින් පිරෙනවද? සාමාන්‍යයෙන් අපේ ගෙදර මොනවා හරි පැලයක් තැනක හිටවනවා නම් ඒ වගේම අලුත් දෙයක් කරන්න හිතනවා නම් කොයි වෙලාවකවත් මමවත් මහත්තයාවත් තනියෙන් නෙමෙයි කරන්නේ. අපි දෙන්නම සාකච්ඡා කරලා තමයි මේ වැඩ කරන්නේ. දෙන්නගෙම කැමැත්තෙන් මේ දේවල් කරාම කාගේවත් අකමැත්තක් ඇති වෙන්නේ නැහනේ. එතකොට බොහෝ දුරට ගැටුම් අඩු වෙනවා. ඒ වගේම තමයි දෙන්නටම එක වගේ මේ සතුට විඳින්න පුළුවන්. උදේ හවස ගෙදර දොරේ වැඩ ටික කරලා ගෙදර පිරිසිදුවට පිළිවෙලට තියාගන්න හදන මම උදේ හවස දෙකේම එක වගේ මේ සතුට විඳිනවා. ඒ වගේම තමයි මහත්තයා ගෙදර ඇවිල්ලා ගෙදර ඉන්න වෙලාවට ඒ දේවල් අගය කරනකොට ඒ සතුට ඊටත් වඩා මම විඳිනවා. ඒ වගේම තමයි තව තවත් ඒ දේවල් කරන්න හිතට ආසාවක් ඇති වෙනවා. මේ කාලෙට නම් ඉතින් කිසි කරදරයක් නැහැ. ඉඳහිට හරි වැස්ස ලැබෙනවනේ. හැබැයි අගෝස්තු මාසේ වගේ වෙනකොට මේවා හරියට පායන්න ගන්නවා. එතකොට ඉතින් නඩත්තු කරන එක හරිම අපහසුයි. ඒ වෙලාවට ගොඩක් වෙලාවට මට පැලවලට වතුර දාන්න මග ඇරෙන අවස්ථාවල
කොච්චර වේස මහන්සිය තිබුණත් මහත්තයා ඇවිත් රෑ වෙලා හරි වතුර ටික දානවා. නිවසක සතුට රැඳෙන්න නම් ඉතින් හැම මොහොතකම දෙදෙනාම සහයෝගයෙන් තමයි ගමනක් යන්න ඕනේ. තවත් දෙයක් කියන්නද? ජීවිතේ ලොකු වෙනසක් ඇති කරන්න පුළුවන් දෙයක්. ඔයා කැමතියි නේද? ඔයා කරන මොනවම හරි දෙයක් කවුරුම හරි කෙනෙක් අගය කරනවට. ඔයා විතරක් නෙමෙයි මේ ලෝකේ ඉන්න පුංචිම පුංචි දරුවගේ ඉඳලා වැඩි මහල්ම වයස්ගත පුජ්‍යලයා දක්වාම හරිම කැමති අගය කිරීමට ලක් වෙන්න. අගය කිරීම කියන්නෙම පුජ්‍යලයාගේ ජීවිතේ ආත්ම අභිමානයක් ඇති කරන එක සාධකයක්. අපි අපේ පවුල තුලට ඔන්න ඔය සාධකය අරගෙන එන්නම ඕනේ. පවුල තුල සැමියා බිරිඳ වගේ කිරීමට ලක් කරන්න ඕනේ. ඒ වගේම බිරිඳ සැමියා වගේ කිරීමට ලක් කරන්න ඕනේ. ඒ වගේම තමයි දරුවෝ කරන පුංචි පුංචි දේවල් පවා අපි නිතර අගය කිරීමට ලක් කරන්න ඕනේ. ඔයා නිකමට කරලා බලන්නකෝ. පුංචි දරුවෙක් කරන එක පුංචි වැඩක් අගය කරලා එයා ඒ වැඩේ එයාගේ ජීවිතය තුළ ස්ථාවරයක් බවට පත් කරගන්නවා. අපි හැමෝම අලුත් අවුරුද්දට අලුතෙන් හිතන්න පුරුදු වෙමු. මේක ජීවිතේට හොඳ අවස්ථාවක් කරගමු. පාසලේ ඉගෙනීම් කටයුතු කරනකොට අපිට විවිධ අවස්ථාවල දරුවෝගේ ජයග්‍රහණ දකින්න ලැබෙනවනේ. අන්නේ ජයග්‍රහණ ලැබුණු අවස්ථාවල පන්තිය තුලට ගිහින් අහනවා අපි කවුද පුතේ ඔයාව අගය කරේ? කවුද පුතේ ඔයාට හොඳයි කිව්වේ? සුබ පැතුවේ කවුද? කියන්න කනගාටුයි. ගොඩක් දරුවෝ ළඟ ඒ පුරුද්ද ඇත්තෙම නැහැ. එහෙනම් නිවස ඇතුලෙන් ඒ අගය කිරීම අපි පුරුදු පුහුණු වෙන්න ඕනේ. ඒ වගේම දරුවන්ට පුරුදු කරන්නත් ඕනේද? ගොඩක් වෙලාවට වැඩිහිටියොත් ඉන්නවනේ. කවුරු හරි ලස්සනට ඇඳලා ඉන්නව දැක්කම ඒක තමන් ඇස් දෙකෙන් විඳලා අඩුම ගානේ ඒ පුජ්‍යලයට අනේ ඔයා ලස්සනයි කියන්නවත් පුරුදුුන් නැති. ඉතින් අපි ළඟ තියෙන මේ නරක පුරුදු අපේ දරුවන්ටත් යනවා. ඉතින් එහෙනම් නව වසරකට පාතබන්න ඉන්න අවස්ථාවක මම ඔයාලට මතක් කරනවා අපි හැමෝම උත්සාහ කරමු හැම දෙයක්ම හැමෝම දකින විදියට වඩා වෙනස් විදියකට දකින්න. ඒ වෙනස අපි හැමෝගෙම ජීවිතවල යහපත් වෙනසක් ඇති කරන වසරක් බවට පත් කරන්න.